මේ තමයි මගේ පළවෙනි මිනි බ්ලොග් එක. අපි දෙන්න නිවාඩු දවසක ගියා බීජිං වල තියෙන සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි මියුසියම් එකට. මේ මියුසියම් එක හරිම විශේෂයි අපි දැකලා තියෙන අනෙක් මියුසියම් වලට වඩා. ඔක්කොටම කලින් ඉතින් බඩ පුරවගෙන ඉන්න ඕනනේ. ඒ නිසා අපි මෙතන තියෙන කෑම වගයක් ඕඩර් කරලා කෑවා. ඉතින් මම හරිම කැමතියි ආයෙ දවසක මෙතනට යන්න තියනවා නම් මේ රසම රස කෑම එක කාලා එන්න. ඊට පස්සේ අපි දෙන්න ගියා මෙතන තියෙන ඒරියාස් වලින් මොනවද අපිට බලන්න පුළුවන් කියලා හොයා ගන්න. මේ බලන්නකෝ මේ තියෙන්නේ චීනයේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වලින් ඉහළම ගෞරව සම්මාන ගත්තු අය. ඉතින් මේ වගේ චීනයට විශේෂ මේ ෆීල්ඩ් එකේ අයගේ විස්තරත් මෙතනදී බලා ගන්න පුළුවන්. මේක ගොඩාක් ලොකු මියුසියම් එකක්. ඒ වගේම එදා දවස ඉස්කෝලේ නිවාඩු දවසක් නිසා ඒ ඒරියාස් වලට ටිකට් බුක් කරගන්න එක ටිකක් අමාරු වුණා. කොහොම හරි අපි දෙන්න මේ මෝෂන් තියේටර් කියන තැන ටිකට් එක බුක් කර ගත්තා. හැබැයි අපි මේ යන්නේ මෝෂන් තියේටර් එක බලන්න නෙමෙයි VR එක්ස්පීරියන්ස් එකකට. ඉතින් මේ වගේ ඇස්වලට කවර් එකකුත් අපිට මෙතනදී ලැබුණා. මේ මගේ පළවෙනි VR එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි ගිහින් බලමු මොකක්ද මෙතනදී උනේ කියලා. මෙතනට ඇවිල්ලා හිටියේ ගොඩක්ම ඉතින් පුංචි ළමයි තමයි. හැබැයි ඉතින් අපිටත් මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්නේ. අපිත් ඉතින් VR glasses දාගෙන අපේ ටර්න් එක එනකන් තමයි බලාගෙන හිටියේ. කොහොම හරි අපේ ටර්න් එක ආවට පස්සේ අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගියා. හරියට ඩයිනෝසර්ලගේ ලෝකෙට ගියා වගේ. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. නිවාඩු දවසේ අපි දෙන්න කරපු හොඳම වැඩක් තමයි මේක.